සුබ දවසක් සියලු දෙනාටම. අශ්විද ජ්‍යොතිෂ්‍ය YouTube නාලිකාව මගින් අද අපි දින කතා කරන්නේ හස්තරේඛා බලල පලාපල කීමේදී තාමත්ම වැදගත් වෙන සියුම් රේඛා පිළිබඳවයි. මේදී අද දින අපි කතා කරන්නේ ඒ අනුව ගත්තොත් සාමාන්‍යයෙන් අතක වැටෙන සුබ ඵල දින රේඛා හා අසුබ ඵල රේඛා දින ලක්ෂණ මොනවද කියලා. මේදී විශේෂයෙන් සියුම් රේඛා වැටෙනවා. දැන් ඔය ත්‍රිකෝණ එතනින් ගියපුවාම චතුරස්‍ර එතනින් ගියපුවාම සාමාන්‍යයෙන් පොඩි සේසත් දැල් දාලා ඒ වගේම ලප දූපත් එතනින් ගියාම ඒ වගේ ත්‍රිකෝණ එල්ල චාමර වගේ ලක්ෂණ දූපත් සලකුණු වගේ ලක්ෂණ වැටෙනවා හස්තරේඛා පලාපල කීමේදී. මේදී අද දින අපි කතා කරමු විශේෂයෙන් මේ ජාතක බලලා පලාපල කීමේදී එක එක පුද්ගලයන්ට සුබඵල දෙන යෝග සුබඵල දෙන හස්තරේඛා සියුම් රේඛා පිළිබඳව අද දින කතා කරන්නට කැමතියි. අපි මුලින්ම බලමු සාමාන්‍යයෙන් අතක් බලලා පලාපල කියනකොට විශේෂයෙන් මේ සුබඵල දෙන රේඛා තියෙනවා. දැන් අපි කියමුකෝ යම්කිසි කෙනෙක්ගේ හස්තරේඛා ශාස්ත්‍රයේ උගන්වනවා බ්‍රහස්පති නොව ගුරු මණ්ඩලයේ කතරයක් වැටුණොත් වාසනාවන්ත විවාහයක් කියලා. මෙන්න මේ ආකාරයට තමයි වැටෙන්නේ මේ රේඛා ලක්ෂණ. මෙතන තමයි සාමාන්‍යයෙන් මේක අපි ගත්තොත් මේක හෘද රේඛාව මෙහෙම පටන් අරන් මේක තමයි බ්‍රහස්පති කියන්නේ. එතකොට බ්‍රහස්පති කියන්නේ දෙවියන්ගේ ගුරුවරයා. එතකොට ගුරු මණ්ඩලය කියන්නේ යම්කිසි කෙනෙක්ගේ බ්‍රහස්පති කියන්නේ සුබඵල දෙන ග්‍රහයෙක්. ඕනම කෙනෙකුට ගුරුගෙන් තමයි නීති ගරුක භාවය, යුක්ති ගරුක භාවය, ව්‍යක්ත භාවය, එතනින් ගියපුවම නායකයෙක් වීමේ භාග්‍ය, එතනින් ගියපුවම තර්කානුකූල භාවය, ඒ වගේ එවැනි සුබ ලක්ෂණ පිහිටන්නේ මේ ගුරුගෙන්. මෙහිදී යම්කිසි කෙනෙක් මේ ගුරු මණ්ඩලය බලවත්, ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ගේ මේක ගුරු මණ්ඩලය අපි ඇඟිල්ලකින් හරි එහෙම නැත්නම් පැන්සලකින් හරි පෑනකින් හරි උබපුවාම ඒ ගුරු බලවත් නම් මේක ආය නිකන් අර පොන්චි එක ආකාරයට නිකන් වරිස් ගෙඩියක ආකාරයකට උඩට එනවා. එහෙම නැත්නම් ගුරු මණ්ඩලය බලවත් නැත්නම් යටට යනවා. අන්න එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට අපි මේ ගුරු බලවත්වය කියන එක අපි හඳුනාගන්නේ අන්න ඒ විදිහට. එතකොට ගුරු මණ්ඩලය බලවත් නම් ගුරු මණ්ඩලය තුල සාමාන්‍යයෙන් මෙහෙම තියෙනවා මේ සොලොමන්ගේ මුද්ද කියලා එකක්. ඒ සොලොමන්ගේ මුද්ද වැටිලා දැන් ගුරු මණ්ඩලය අපි කියමුකෝ සාමාන්‍යයෙන් දැන් මේක ගුරු ඇඟිල්ල මේ ඇඟිල්ලේ පළවෙනි පුරුක හා මේ දෙවෙනි පුරුක පළල් නම් තර්කානුකූල කතා කිරීමේ හැකියාවක් පෙන්වන්න කරනවා. ඒ වගේම පාලන බලය ලැබීමේ වාග්ය ඒ පුද්ගලයාට අත්ලීමියට ලැබෙනවා. එතකොට මෙහෙම කියමුකෝ දැන් සාමාන්‍යයෙන් ගුරු මණ්ඩලයේ කතරයක් වටනොත් කතර සලකුණු එකක් හෝ දෙකක් වටනොත් ඒක ආදරයේ මුල් කරගෙන වෙන විවාහයක්. එතකොට මේකෙන් සුබඵල දෙන්නට නම් මේ ගුරු ඇඟිල්ල බලවත්, ගුරු මණ්ඩලයේ බලවත් වෙන්න ඕනේ. කියන්නේ අර බස් ගෙඩියක ආකාරයෙන්, කඳු ගෙඩියක ආකාරයෙන් සාමාන්‍ය ගුරු මණ්ඩලෙ ඉස්සිලා තිබුණොත් තමයි මේකේ බලය වැඩි වෙන්නේ. එහෙම තිබුණත් දැන් මේ ගුරු මණ්ඩලයේ අතරේ වැටීම ඉතාමත්ම වාසනාවන්ත යෝගයක් කියලා අපි හඳුන්වනවා. දැන් අපි කියමුකෝ විවාහයක් ගැන තීරණය කිරීමේදී සාමාන්‍ය විවාහය ගැන තීරණය කිරීමේදී මේ ගුරු මණ්ඩලයේ බලවත් වෙලා ගුරු මණ්ඩලයේ අතර සලකුණු එකක් හෝ දෙකක් තිබුණොත් ආදරයට ආලයට මුල් තැන දීලා වෙන විවාහයක් කියලා තමයි කියන්නේ. නමුත් මෙහෙම තිබ්බොත් යම්කිසි කෙනෙක්ගේ මෙහෙම වැටුණොත් දැන් මේ හෘද රේඛාවෙන් ඉහළ මෙහෙම රේඛාවක් වැටුණා මේක තනින් තන කැඩිලා බිඳිලා මෙහෙම පළුදු වෙලා තිබුණොත් ඒ වගේ මේ අතලේ හෘද රේඛාවෙන් ඉහළ ග්‍රහ මණ්ඩල ප්‍රායෝගික මණ්ඩල කියලා කියන්නේ මේ මණ්ඩල යටට ගියොත් එතකොට ඒ වගේම දැන් මෙහෙම තියෙනවා රේඛාවක් මේක සිගුරු මණ්ඩලයේ මේ ජීවන රේඛාව මෙහෙම වැටලා තියෙනවා මේක සිගුරු මණ්ඩලය. මේ සිගුරු මණ්ඩලයෙන් මෙහෙම රේඛාවක් තාරකා ලක්ෂණාවකින් පටන් ගත්තොත් මෙහෙම ඇවිල්ලා සෙනසුරු මණ්ඩලය තුළ මෙහෙම තාරකා ලක්ෂණකින් මේ වගේම අවසන් වුණොත් මේ ගුරු මණ්ඩලයෙන් කියන කතරේ තාරකා ලක්ෂණයෙන් කියන වාසනාවන්ත වෙන විවාහයක් කියලා කියවට ඒකේ සුබඵල අඩු කරනවා, අවම කරනවා. සුබඵල නැත්තේ නෑ. නමුත් ඒ සුබඵල අවම කරන්න මේ සිගුරු මණ්ඩලයෙන් පටන් ගත්ත රේඛාව සනි මණ්ඩලය දක්වා ගිහිල්ලා සනි මණ්ඩලය තුළ මෙහෙම වැටුණොත් ලක්ෂණයක් මේ සනි චක්‍ර රේඛාවත් කැඩිලා බිඳලා තැන් තිබුණොත්
ඒ පුද්ගලයාට විවාහ ජීවිතේ ගැටලු වෙනවා. අන්න එහෙම එකක් තියෙනවා. එතකොට ඒ අපි පලාපල කියනකොට මේ ගුරු මණ්ඩලයේ අතරේ ගුරු මණ්ඩලයේ සොලමන්ගේ බුද්ධ එතනින් ගිහම මේ දැන් විවාහය ගැන තීරණය කරනකොට මේ සිගුරු මණ්ඩලය ඒ වගේම මේ හෘද රේඛාව මේ ආදී වශයෙන් මේ සියලුම ලක්ෂණ අපි සැලකිල්ලට ගැන තමයි පලාපල කියනකොට එතකොට අපිට ඉලක්කයට නිවැරදි පලාපල කියන්නට පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ වගේම අපි තව ලක්ෂණයක් බලමු. දැන් අපි සාමාන්‍ය සෙනසුරු ග්‍රහය ගැන බලමුකෝ. දැන් සෙනසුරු කියන ග්‍රහය දුකට වේදනාවට ශෝකයට අධිපති ග්‍රහය. එතකොට සෙනසුරු මණ්ඩලයේ මෙහෙම තිබුණොත් යම් කිසි කෙනෙක්ගේ ත්‍රිකෝණයක් වැඩලා තිබුණොත් ඕනම කෙනෙක්ගේ මේක ඇවිල්ලා ශ්‍රමණ යෝගයක්. හැබැයි මේකේ බලය වැඩි වෙන්නට නම් මේ ශනි මණ්ඩලය ඊටාත්ම ඉස්සිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයන්ගෙන් කියන බලවේගය වැඩි කරනවා මේ ත්‍රිකෝණයක් වටීමෙන්. එතකොට මේ ත්‍රිකෝණයක් වැටුනොත් යම් කිසි කෙනෙක්ගේ ඒ ත්‍රිකෝණය නිසා ඒ පුද්ගලයා නිකන් ආගමික පැත්තට යොමු වෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ ඔය නිකන් මේ සංසාර දුකින් එතර වෙන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා නායක හාමුදුරුවෝ කැලෑබද හාමුදුරුවෝ ජීවත් වෙන සමාජයක් පරිසරයක් අපිට තියෙනවා. එතකොට මෙහිදී මේ හෘද රේඛාවෙන් ඉහළ කොටස වෙන බුධ, රවි, ශනි, ගුරු මේ මණ්ඩල පවර්ෆුල් නම් ඒ කියන්නේ බලවත් පිළිලා මේ ශනි මණ්ඩලයේ ත්‍රිකෝණයක් වැටුනොත් ඒ වගේම අත දාර්ශනික අත්ලක් වුණොත් යම් කිසි කෙනෙක්ගේ අත දාර්ශනික අත්ලක් වුණොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඒක ශ්‍රමණ යෝගයක්. ඒ කියන්නේ පැවිදි ජීවිතයකට උඟක් හොඳයි. ඒ කියන්නේ පැවිදි වෙලා මේ කොහොම හරි මේ සංසාර මේ සතර දුකින් නිදහස් වීමේ මාර්ගයක ගමන් කරන නායක හාමුදුරුවෝ නමක් වෙනවා. මේ වාගේ සුබඵල දෙන රේඛාවක් මේක මේ ත්‍රිකෝණයක් වැටීම. එහෙම නැත්නම් දැන් අපි කියමුකෝ මෙතන ශනි මණ්ඩලයේ තුල ශනි මණ්ඩලයේ හරියට ගැඹුරට පෑදීක වෙන්නේ නැතුව මේ ශනි මණ්ඩලයේ දක්වා මේ දුර්වල හෘද රේඛාවක් ගමන් කළොත් මේක හෘද රේඛාව දුර්වල වෙලා මෙහෙම ගමන් කරොත් මේක ශනි මණ්ඩලය තුල ගිහිල්ලා මේ වගේ හෘද රේඛාව මේ දුර්වල වෙලා මෙහෙම පිහිටියොත් ඒක නිකන් මේ හෘද රෝග අංශභාග රෝග ඇතිවීමට බලපාන යෝගයක්. එහෙම නැත්නම් ටිකක් ඒක සාමාන්‍යයෙන් අවාසනාවන්තයෙකුට පීඩන යෝගයක් කියලා තමයි හස්ත රේඛා ශාස්ත්‍රයේ උගන්වන්නේ. දැන් සමස්තයක් වශයෙන් මේ හෘද රේඛාවෙන් සුබඵල දෙන්නට මේ හෘද රේඛාව යන්න ඕනේ මෙතෙන්ද ගුරු මණ්ඩලය දක්වා යන්න ඕනේ. ගැඹුරට තියෙන්න ඕනේ. මෙහෙම ගියොත් ඒ පුද්ගලයාට මේ හෘද රේඛාවෙන් කියන සුබඵල ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් විවාහක පුද්ගලෙක් නම් ස්වාමියෙක් නම් ඒ පුද්ගලයා තමන්ගේ දරුවන්ට තමන්ගේ භාර්යාවට බොහොම ආදරය කරනවා, ගරු කරනවා. ඒ කියන්නේ ඒ තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් ඉෂ්ට කරනවා. දැන් කාන්තාවගේ සාමාන්‍ය මේ ශනි මණ්ඩලේ දුර්වල වෙලා මෙහෙම රේඛාවක් ගිහිල්ලා ඉරුණොත් එයා නිකන් එතකොට එයාගේ විවාහ රේඛාවත් මෙහෙම පොඩි සියුම් රේඛා කිහිපයක් තිබුණොත් එතකොට ඒක මේ විවාහය අවුල් වෙන අසාර්ථක වෙන යෝගයක්. ඒ ස්ත්‍රියක් නම් එයා කෙරෙහි ලොකු විශ්වාසයක් තියන්නට බෑ. එයා අවස්ථාව ලැබුණොම වරදි බැඳෙනවා. අන්න එහෙම එකක් තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ අපි තවත් බලමු සාමාන්‍යයෙන් හස්ත රේඛා ශාස්ත්‍රයේදී උගන්වන විශේෂයෙන් ඔය සුබඵල දෙන රේඛා පිළිබඳව සුබඵල දෙන ලක්ෂණයක් තමයි දැන් මේක ඇවිල්ලා මේකට කියන්නේ රවි මණ්ඩලය. රවි කියන්නේ සූර්යාට හිමි මණ්ඩලය. දැන් මේකෙන් කියන්නේ අනුකම්පාව, කාරුණික භාවය, එහෙම නැත්නම් යුක්තිය පසදීමේ හැකියාව, ඒ වගේම දක්ෂතා, විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා අපේ සමාජයේ. දැන් සමහර කලාවට දක්ෂයි, එහෙම නැත්නම් සංගීතයට දක්ෂයි, එහෙම නැත්නම් සිනමාවට දක්ෂයි. විශේෂයෙන් ඔය සටන් පොල් ඒ වගේම මේ නළු නිලියන්ට පිහින යෝග තමයි සාමාන්‍යයෙන් රවි මණ්ඩලයේ ඔය වගේ ත්‍රිකෝණයක් වැටීම. එහෙම නැත්නම් සාමාන්‍ය රවි මණ්ඩලයේ මේදී මේ රවි මණ්ඩලයේ මෙහෙම ත්‍රිකෝණයක් වැටිලා මෙහෙම හිටිනවා. එක කොඩියක් වැටලා ඔහම ත්‍රිකෝණයක් වැටලා මේවා සුබ ලක්ෂණ. එතකොට සූර්ය මණ්ඩලයේ යට ගියොත් එතකොට දැන් මෙහෙම තව රේඛාවක් කරනවා අත්ලේ පහළ ප්‍රදේශයෙන් මෙහෙම රේඛාවක්. මේකට කියන්නේ සූර්යයාගේ රේඛාව, කීර්ති රේඛාව, පවර් ලයින්. මේක වැටෙනවා කීපාකාරයකට. සතු මණ්ඩලෙනුත් පටන් ගන්නවා රවි මණ්ඩලය දක්වා. එහෙම නැත්නම් සිකුරු මණ්ඩලයේ හිමල රේඛාවෙනුත් පටන් ගන්නවා මෙතෙන්.
මෙහෙම ගියොත් ඒක ඉතාමත්ම යම්කිසි කෙනෙක්ගේ වේදියෝ රවි මණ්ඩලයක් බලවත් නම් ඒ රවිගෙන් ලැබෙන සුබ ඵල දෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධිය, කීර්තිය, ජනප්‍රියත්වය, එතනින් ගියපුවම ආත්ම ශක්තිය, ඒ වගේම යම්කිසි කෙනෙකුට යටත් නොවි කටයුතු කිරීමේ හැකියාව, ඒ වගේ කලාව, සංගීතය, එතනින් ගියපුවම සිනමාව වගේ විවිධ දක්ෂතා වලින් ගහන පුද්ගලෙක් වෙනවා. ওই විදිහට පිහිටියොත් මේකේ සාමාන්‍යයෙන් සූර්ය රේඛාව හොඳට තිබිලා සූර්ය මණ්ඩලය බලවත් වුණොත් ගායකයෙක් එහෙම නැත්නම් සංගීතයේ චිත්‍රපටි නළුවෙක් ගන්න වගේ වීමේ ප්‍රසිද්ධ පුද්ගලෙක් වෙන්න පුළුවන්. මේදී තවත් සුබඵල දෙනවා. සාමාන්‍ය යම්කිසි කෙනෙක්ගේ ඔහම ওই විදිහට රවි මණ්ඩලයේ ත්‍රිකෝණයක් කරලා ඔඩියක් කරලා සාමාන්‍යයෙන් මෙහෙම යන්න ඕන රේඛාවක් මෙහෙම ශීර්ෂ රේඛාව ගිහිල්ලා මේකේ ශාඛාවකින් යුක්ත වුණොත් මේ ගුරු මණ්ඩලය බලවත් නම් ගුරු මණ්ඩලයේ ත්‍රිකෝණ කතර චතුරස්‍රයක් වැටුනොත් විශේෂයෙන් මෙහෙම චතුරස්‍රය වැටුනොත් චතුරස්‍රයක් වැටුනොත් ඒක නිකන් ආණ්ඩු කිරීමේ බලයක්, පාලන බලයක් ලබා දී මේ යෝගයක් තමයි.